හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ ටොප් ටුවර් channel එකට. ඉතින් මම අද කැනඩාවේ ටොරොන්ටෝහි වැදගත් ස්ථාන කීපයක් ඔයාලට පෙන්නනවා. ඉතින් අපි බලමු ඒ වගේ කොච්චර ලස්සනද කියලා. අපි ලංකාවේ දැන් තමයි කැනඩාවට ගියේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලන්නේ කොහෙද කියලා බැලුවොත් තමයි අපි ඉස්සෙල්ලාම බලන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි දෙන්නේ ඔයාලට ඉන්ග්‍රාස් ස්ක්වයර් එක. ඒක තමයි අපිට පටන් ගන්න පුළුවන් හොඳම පොයින්ට් එක. මොකද කියනවා කියන්නේ ඒ කියන්නේ පාටි ලයිෆ් එකක් තියෙනවා. එතන නාට්‍ය කරනවා. කාමී පරිසරයක් තමයි තියෙන්නේ. තව ඩිජිටල් ආලෝක අපිට බලා ගන්න පුළුවන් ඩිජිටල් ආලෝක වගේ එක විනෝදාස්වාදී කාමී තැනක් තමයි ඔය ඉන්ග්‍රාස් ස්ක්වයර් කියන්නේ. ඒ වගේම ට්‍රිප් එකක් යනවා නම් ආරම්භ කරන්න ඕන හොඳම තැන තමයි ඉන්ග්‍රාස් ස්ක්වයර් එක. ඒක අපිට බලා ගන්න පුළුවන් කොළඹ රැයට වගේ ඊටත් වඩා ලස්සනයි. ඔයාලා බලන්න හැමෝම මිනිස්සු බලනවා එන්ජොයි කරනවා. ඊළඟට යන්නේ මේ තමයි ලයිස් යම් ස්ට්‍රීට් එක. මේක ඔයාලා ලස්සනයි. කෑම ගන්න හඳුන් ගන්න තියෙනවා. දැන් ඩිජිටල් හිරවලින් නිකන් සුපීම තරම් රෑට තමයි ගොඩක්ම මේ කට්ටිය එළියට එන්නේ. ඒතර ඕම පාරේ යද්දී එහෙම මේ මාර ලස්සනයි. මේ මේ ප්ලේස් එක ජීත් කරන්නේ ඒ වගේම කැනඩාවේ හදවත වගේ තමයි. ඒ කියන්නේ හැම විසිට කෙනෙක්ම මේ පාරේ අනිවාර්යෙන් යනවා. එයාලා මේ ට්‍රැවල් එකක් කරද්දී බලන්න ලස්සන. මේ තමයි කින්ස් වීදිය. කින්ස් වීදිය තමයි කියන්නේ අපි. ඉතින් කින්ස් වීදියේ අරමුණ ගොඩක් අය කිව්වේ කියන්නේ ව්‍යාපාරිකයෝ තමයි. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ කියන්නේ මේ ගණන් වැඩි මේ පැත්ත. ඒ කියන්නේ මේ පැත්තේ තව ඉන්නවලු තව ඔය කාර්යාලය සේවකයෝ ඔය ව්‍යාපාරිකයෝ තව කෝපි වලින් කෝපි ගඩනේ ඔය ගොඩක් තියෙන්නේ. ඔය ගොඩක් කෝපි ගඩනේ ඒ නිසා ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ජාත්‍යන්තර නිෂ්පතිය වල මේ නිවහන වෙනවා මේ කින්ස් ස්ට්‍රීට්. ඒක ඉතින් හැම වර්ෂයකම මේ අතු පරිසර මතින් ඇවිද යන ගොඩක්ම ඉතින් යාම ඔය බලන්න ඉලෙක්ට්‍රික් ඒ වගේ යන්න අර බස් ටිකට් එක තමයි ගන්න ඕනේ. එච්චරයි මේ ටිකට් ගන්න නෑ හැමදාම. Escape room, guys. සාමාන්‍ය එයාලගේ මේ පිළිවෙලට දැනෙන්නේ නෑ. මාර ලස්සනයි පරිසරයක් තියෙන්නේ. මාරම ලස්සනයි. අපේ වගේම රයිස් මම මේ වීදිම විතරක් නෙවෙයි පෙන්වන්නේ. දැන් ඔයාලට වීදියක් තමයි පෙන්වන්නේ කොන්ස්ටීට් කියලා.
මේ විදිහට ශාන්ත ලෝරන්ස් වෙළඳපොළේම. ඒ කියන්නේ තව අර ප්‍රසිද්ධ හෝටලයක් තියෙන්නේ රොයල් යෝක් කියලා. ඒ හෝටලේ පවා තියෙනවා. ඒක මේකේ අර කලින් අර ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ අලුතින් අර කරන මේ නගර අලංකාරات එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේක ගොඩක්ම අර ලස්සන. ඒ කියන්නේ මේක මේක බලා ගන්න පුළුවන් මේ කැනඩාවේ අතීතය සහ වර්තමානය වගේ සීන් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරණ බිල්ඩින්ග් තියෙනවා. අලුත්ම අර සුපිරියට අර ආලුම් මේ ලයිට්ස් දාලා එහෙම තියෙන ඒවා තියෙනවා. තව ඔය දුම්රියවල් තියෙනවා. ඔය වගේ බිල්ඩින් අර ගොඩම අය ෆොටෝ ගන්න ඔය බිල්ඩින් එකත් එක්කම වදින්න තමයි ගහන්නේ. මේ ෆොටෝස් වගේ අර ලස්සන ඩිසයින් තියෙනවා. මේවා එන්නේ කාර්යය. අපි වගේමයි ඒකට අර ලස්සන ගොඩක් බිල්ඩින් පොල්ටි. දැන් අපි යන්නේ ඒෂන් සෙන්ටර් මෝල් එකට. ඉතින් මේක ගොඩක්ම ඔය පියාඹන අර පාත්‍යංගේ කලාවකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔය බලන්න පුළුවන් උඩ වහලා එහෙම තනිකරම මේ වීදුරු වහලා තියෙන්නේ. ඒ කියන්නේ නෝමල් වීදුරු නේ අර තද වීදුරු කියන්නේ. ගොඩක්ම අර ආකෘතිය තියෙන පියාඹන මේ පාත්‍ය. ඔය බලාගන්න ඔය තියෙන ගොඩක්ම මේ ඔය ඒ කියන්නේ මේක තමයි කාර්ය බහුලම මේ වෙල් සංකීර්ණයේ මේ කැනඩාවේ තියෙන්නේ. මේකේ මේ අර සීඩ කාය වලට එහෙම කට්ටියෙන් යන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් එළියට. ඒ වුණාට මේකේ කොහොමත් වෙන ඔය තියෙන පියාඹන පාත්‍යංගේ අර ආකෘති යවතනක වගේ එහෙම තියෙන්නේ. මේකේ මේ අර සීඩ කාය වලට යන්නේ නැහැ කවුරුත් එළියට. ඒ වුණාට මේකේ කට්ටිය අඩු වෙන්නේ නැති දවසක් නැල්ලු. ඒ කියන්නේ මේ කඩවල් 250කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලා ගියොත් යන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි එන්නේ වෝටර්ෆ්‍රන්ට් ටොරොන්ටෝ වලට. ඉතින් මේකේ ඒ කියන්නේ ඔය තියෙන්නේ ගොඩක්ම අය එන්නේ ඇවිදින්න. මේකට එන්නේ ඇත්තටම ඇවිදින්න, බයිසිකල් පදින්න. ජල ක්‍රීඩා වලට වගේ තමයි එන්නේ. කියන්නේ මේක ගොඩක්ම තියෙන ජලය සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඔය ඇවිදිනවා. තව මේ බයිසිකල් වලින් යනවා. මේක කියන්නේ ගොඩක්ම අර එන්ජොයි කරන්න ඉන්නේ මේ නිදහසේ සාමකාමීව ඉන්න. ඒ වගේ තමයි ඉන්නේ. තව විශේෂයෙන් ඉන්නවලු මේ අර හිරු බසින විදිය බලා ගන්න. ඒ කියන්නේ හිර බහින විදිය බලා ගන්න වෙනවලු. මේකේ හවසට කට්ටිය. මේකේ ලොකු බලපෑමක් නැහැ කියනවා මේ හිම වලට එන මේ හිම වලට ඒ කියන්නේ හිම මේ වැටෙද්දීම මේක අර ඒ තරම් මේ බලපෑමක් නැහැ. ඒක නිසා තමයි ඔය ගොඩක් බයිසිකල් කරන්නේ. ඒකෝද මතක ජීවිතය ගත කරගෙන තමයි එන්නේ. ගොඩක් කාර්යබහුල ජීවිතේ නිදිලා. ඉලෙක්ට්‍රික් බස් එහෙම තියෙනවා වැඩි යන බස්. පාවෙන මේක තමයි යෝග්ටේන් මෝල් එක. කියන්නේ මේක අර ඉස්සෙල්ල පෙන්නන විශාල නැහැ. ඒ වුණාට මේකට තමයි ගොඩක්ම අර ධනපති වන්ති අය ඉන්නේ. මේක කාර්ය බහුල ඒ තරම්ම නැහැ අර තරම්. ඒ වුණාට මේකේ තමයි ගොඩක් අර බ්‍රෑන්ඩ් දේවල් තියෙන්නේ. ගොඩක්ම බ්‍රෑන්ඩ්න්ට ඔය මාර ලස්සන මේ ඇතුළේම අර ලස්සනයි. මොකද මේ අරක වගේ මේ පාත්‍ය ඒක වගේ නැහැ. මේක ගොඩක්ම ඩිජිටල් අර ගොඩක් ඇට්‍රැක්ටිව් විදිහට තියෙන මේ මෝල් එකක්. අපේ ගත්තොත් ඔය CCG වගේ තියෙන ඇවුලුක් වගේ අර ඇවුලුක් නම් ඒ තරම් ඊට වඩා ලොකුයි. ඊට වඩා හොඳයි මේක. අපි නම් බඩු ගන්න නැහැ මේකේ. තව ඉතින් මේකේ මේ වලට ඇවිල්ලා බලන්න පුළුවන්. ලොකු හැබැයි මම ගත්තේ නෑ ඔය පර්ෆියුම් එක තියෙන බ්‍රෑන්ඩ් එක. බලන්න.
Well, this first game brought to you by Armstrong Bird Food. Blue Jays since 1986. Visit ArmstrongBirdFood.com.